තමන්ගේ ජීවිතයට එන හැම ප්‍රශ්නයකටම සතුටින් මුහුණ දෙන්න ඉගෙන ගත්ත එක පුංචි ගෑනු ළමයෙක් හිටියා. ඉතින් අද කතාවේ නම තමයි පුංචි නෑනි. ඔන්න එක්කෝමත් එක රටක කඳුකර ගම්මානයක නෑනි කියලා පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයා මේ ලෝකේ වැඩියෙන්ම ආස කරේ හිරු එළිය තිබුණ කහ පාටට. මේ පුංචි නෑනි සොබාදහමට හරිම ආදරේ. ගස් කොළන් වලට, පුංචි පුංචි මල් වලට, කඳුකරෙන් එන සීතල සුළඟට මේ හැම දෙයකටම එයා ගොඩාක් ආදරේ කරා. වගේම මේ හැම දෙයක්ම එයාගේ හිත සතුටින් පුරවන්නත් උදව් වුණා. නෑනි ජීවත් වුණේ එයාගේ අත්තම්මත් එක්ක. එයාලගේ පවුලේ අනිත් හැමෝම මොකක්දෝ හේතුවක් නිසා මේ ලෝකෙන් සමුවරන් තිබ්බ නිසාම පුංචි නෑනිට ජීවත් වෙන්න උනේ එයාගේ අත්තම්මත් එක්ක. මේ දෙන්නා ජීවත් වුණේ ගොඩාක් දුකින්. ඒ වගේම ගොඩාක් පාළුවෙන්. මොකද එයාලව ආයෙම කවදාවත්ම මුණ ගැහෙන්නේ නැති නිසා. ඉතින් එයාලා ජීවත් වුණේ මල් විකුණලා. ඒක එයාලට ලොකුම ලොකු අභියෝගයක් වුණත් දෙන්න එකතු වෙලා හරිම ධෛර්යයෙන් ඒ අභියෝගයට මුහුණ දුන්නා. සීතලම සීතල කඳුකරේ කවුරුවත් වවන්නේ නැතුවම ඉබේටම හැදුණු ලස්සන මල් ගොඩක් තිබුණ නිසාම විකුණන්න මල් එකතු කරගන්න එක පුංචි නෑනිටයි අත්තම්මටයි ගොඩාක් ලේසි වුණා. නෑනිට තිබුණේ හරිම පුදුම පුරුද්දක්. එයා හැමදාම උදේ පාන්දරම කඳු මුදුනට ගියා මේ ලස්සන මල් කඩා ගන්න තනියම. මොකද එතකොට එයාට ඉර පායන ලස්සන බලන්නත් පුළුවන්. ඉර මාමා කඳු මුදුනට වැටෙනකොට කහ පාටින් දිලිසෙන හැටි බලන් ඉන්නත් එයා ගොඩක් ආස කරා. දවසක් උදේ නෑනි කඳු මුදුනට යනකොට අත්තම්මත් ඇහැරිලා හිටියා. පුංචි නෑනි පරිස්සමට ගිහින් එන්න. කඳුකරේ හරි සීතලයි නේද? අත්තම්ම උණුසුම් හඬින් කිව්වා. බය වෙන්න එපා අත්තම්මා. මම ඉක්මනට එන්නම්. අදත් කහ පාට මල් ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි. නෑනි hina වෙලා කිව්වා. කඳු මුදුනට ගිය නෑනි නිල්ම නිල් පාට අහස දිහා බලලා හොඳ හුස්මක් ගත්තා. අනේ මේ හිරු එළිය මොනතරම් ලස්සනද. හරියට මගේ හිතේ තියෙන කහ පාට වගේ. එයා තනියම මිවිනුවා. නෑනි කියන්නේ පුංචි වුණාට ගොඩාක් ධෛර්යවන්ත ගෑනු ළමෙක්. සීතලම සීතල උදේක තනියම කඳු මුදුන නගින එක ලොකුම ලොකු අභියෝගයක් වුණත් නෑනි කවදාවත්ම බය වුණේ නෑ. එයාගේ හිතේ තිබුණේ අත්තම්මට උදව් කරන්න ඕනි කියන අදිෂ්ඨානයයි සොබාදහමේ මේ ලස්සන විඳගන්න තියෙන ආසාවයි විතරමයි. හවසට මල් කූඩේ පිරෙව්වට පස්සේ නෑනි අත්තම්මා ළඟට දුවගෙන ආවා. අත්තම්මා අදත් අපි ගොඩක් මල් කඩලා තියෙනවා. හෙටත් අපි මේ මල් විකුණලා සල්ලි හොයමු. ඒක තමයි දුවේ. ඔයා නැත්තම් මට මේ කිසි දෙයක් කරගන්න බෑ. ඔයා තමයි මගේ ශක්තිය පුංචි නෑනි. අත්තම්මා ආදරේ නෑනිව තොරල කරගත්තා. ඉතින් මේ පුංචි නෑනි හැමදාම වගේම කහපාට හිරු එළිය එක වගේම කහපාට පුංචි මල් කැකුළු එක්ක සතුටින් ජීවත් වුණා. එයා හැමදාම ඉර පායන ලස්සන බලලා කහපාට මල් කඩාගෙන ඇවිත් අත්තම්මා එක්ක එයාලගේ ජීවිතේට ආපු හැම අභියෝගයකටම සිනාසෙමින් මුහුණ දුන්නා. ඉතින් අපි මේ ජීවත් වෙන එකම සමහර වෙලාවට අභියෝගයක්. ජීවිතේ ටික ටික ඉස්සරහට යද්දී මුණ ගැහෙන මේ හැම ප්‍රශ්නයකටම හරියට මේ පුංචි නෑනි වගේම සතුටින් මුහුණ දෙන්න. දන්නවද? එතකොට ඔයාට ඔයාගේ ජීවිතේ කවදාකවත්ම වරදින්න විදිහක් නෑ.